Hi, I am Chamodi. Welcome to my Good Vision YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රෝග රැස්සකට ගුණදායක වෙන තිප්පිලි ශාකය පිළිබඳව. මෙම තිප්පිලි ශාකය පයිප නම් උද්භිද ගණයට අයත් බුලත් වලට සමාන කොළ ඇති ශාකයක්. මම මුලින්ම මේ තිප්පිලි ශාකය පිළිබඳව ඔයාලට වැඩි විස්තර කීපයක් කියන්නම්. ඉන්පසු අපි බලමු මේ තිප්පිලි ශාකය අපිට මොනවටද ඕන වෙන්නේ කියලා. මෙම තිප්පිලි ශාකය ලංකාවේ ඇතැම් පළාත්වලත් හැදෙනවා. නමුත් මේක වැඩි හැදෙන්නේ ඉන්දියාවේ උතුරු දකුණු ප්‍රදේශවල හා නේපාලයේ. ඉතින් මේ තිප්පිලි ශාකයේ මව්බිම තමයි ඊසාන දිග ඉන්දියාව. පදාර්ථ වන්නේ පොටෑසියම්, කැල්සියම්, කාබෝහයිඩ්‍රේට්, බීටා කැරටින්, ජලය, ප්‍රධාන වේ. ඉතින් අපි බලමු මේ දිය තිප්පිලි ශාකය ආහාරයට ගන්නේ කොහොමද කියලා. දිය තිප්පිලි දඬු සමග කඩා සෝදාගෙන කැබලි වලට කපාගත් අමු මිරිස් ගාගත්ත පොල් ලුණු ආදී එක්කොට කවලම් කර කොටුකොළ සම්බෝලය ඇස්සේ සකසා ආහාරයට ගැනීම සුදුසුයි. ඊට අමතරව කංකුන් ටෙම්පරාදු කරන ආකාරයට දිය තිප්පිලි සාදාගත හැකිය. ඉතින් තිප්පිලි ශාකයේ පිළිබඳව මන් දන්න හැමදේම මං අද ඔයාලට කියලා දුන්නා. ඉතින් මං ඉල්ලන එකම දේ තමයි මේ ඔසු පැල, වල් පැල කියලා විනාශ කරන්න නැතුම් මේවා සංරක්ෂණය කරන්න. මේ වගේ වටිනාකම බොහෝයි. ඉතින් ඉදිරියේදී තවත් ඖෂධ ශාක පිළිබඳව කතා කරන්න නියමිතයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඉතින් තවත් දවසක හමු වෙනකන් ඔබට සුබ දවසක්.